ලෝක කාන්තා දිනේ දවසේ අපිට හම්බ වුණා තමන්ගේ මහන්සියෙන් ජීවිතය ගෙනියන්න නැන්ද කෙනෙක්. අපි චුට්ටක් එයත් එක්ක කතා කරලා බලමු. අපි මේකට වීඩියෝ කැල්ලක් ගන්නවා. ඔයාට ප්‍රශ්නයක් නෑ නේද අපි ඒක ගන්න එක? කාන්තා දිනේ දවසේ තනියම තමන්ගේ පවුල වෙනුවෙන් වැඩ කරන කාන්තාවන්ට මොකද්ද කියන්න තියෙන්නේ? කියන්නද මං ගැන? මං කියන්නේ පුතේ මං මගේ මහත්තයා ඔපරේෂන් 4ක් කරලා තියෙනවා. ඉතින් එයාට වැඩපොළ කරන්න බෑ. ඉතින් ඒ හින්දා මම මේ එළවලු ටිකක් මේ ගෙනල්ලා විකුණලා තමයි එයාව ජීවත් කරවන්නේ. තමන්ගේ කියලා සැනරැකියාවක් ආරම්භ කරන්න බය වෙන්න එපා. මොකද කරන්නේ වැරද්දක් නෙවෙයිනේ. ඒක නිසා පාරට බැස්සත් තමන්ගේ කියලා දෙයක් කරගෙන ඉස්සරහට යන්න. සහය මහන්සිය කැපවීම තියනවා නම් ඕන දෙයක් කරන්න ගැහැණියකට පුළුවන්. කාන්තාවක් වශයෙන් සෑම දෙයකටම කරන්න ඉවසීම තමයි ගොඩක් ඕනේ. සෑම දෙයකටම මූණ දීලා ඉදිරියට යන්න පුළුවන් නම් ඔන පීඩාවක් එනකොට අපිට ඒවා කකුල් පැටල වෙනකොට ඒවට ඉදිරියට මූණ දීලා යන්න පුළුවන් අපිට ඉදිරියට යන්න පුළුවන් කියලා කාන්තාවක් වශයෙන් මම කියනවා. ඉතින් කාටවත් අත පාන්න නැතුව තමයි ජීවත් වෙන්න ඕන කරන්නේ. ඒ අනිත් අයටත් මේ වගේ ධෛර්යය තියෙන්න ඕනේ කරන්න. විශ්වාසය තියෙනකම් ඉතින් පුළුවන් කරන්න. ජොබ් එකක් කරන්න බැරි වයසක දැන් මට අවුරුදු 72 වුණාට මම තවත් ওই වැඩ කරනවානේ. ඒ වගේ තියාලට ධෛර්යමත් වෙන්න ඕනනේ.